ගමරාලගේ අමුඩ ඉස්පායක ඔන්න අද පට්ට කතාවක්. අපේ ගමරාල දවසක් ටවුන් එකේ ඇවිදිනකොට දැක්කා ලස්සන බෝඩ් එකක් ගහලා තියෙනවා ෆුල් බොඩි මසාජ් ස්පෙෂල් ට්‍රීට්මන්ට් කියලා. ගමරාල හිතුවා මේකේ මොකක් හරි අලුත් විදිහේ තෙල් වෙදකමක් වෙන්න ඇති කියලා. මූ ඉතින් තෙල් බේරෙන බැනියමයි තදට ගහපු අමුඩයයි පිටින්ම ඇතුළට ගියා. ස්පා එකේ ලස්සන කෙල්ලෙක් හිටියා. ගමරාල දැකුම් ගමන් ඒ කෙල්ලට මල පැනලා මෙහෙම කිව්වා. මොකද ඔය අමුඩ පිටින්? ගමරාල කිසිම ගාණක් නැතුව රුපියල් 5000 කොළ දෙකක් අතට දීලා මෙහෙම කිව්වා. නෝනා සල්ලි තියෙනවා නම් මොකටද ලැජ්ජ වෙන්නේ? මගේ මේ ඇඟපත රිදෙනවා. පොඩ්ඩක් අත ගාලා නිවලා දෙනවද? කෙල්ල ඉතින් සල්ලි වලටනේ කරන්නේ. මූ ඇතුළට එක්කන් ගිහින් ඇඳේ නිදි කරවලා තෙල් ගන්න ගත්තා. ටික වේලාවකින් කෙල්ල මසාජ් කරලා ඉවර වෙන්න හදනකොටම ගමරාල ඇස් දෙකක් පියාගෙන කපටි හිනාවක් දාලා හිමින් සැරේ මෙහෙම ඇහුවා. නෝනා ඔය අත ගෑව ඇතියනේ. මට තව පොඩි එක්ස්ට්‍රා එකක් ගන්න බැරිද? මගේ මේ අමුඩේ අස්සේ තියෙන එක පොඩ්ඩක් පිරිමැදලා සුද්ධ කරලා දෙන්න බැරිද ඔයාට? ගමරාල එහෙම කියලා අමුඩ ලනුව පුරුල් කරන්න හැදුවා. කෙල්ල හිතුවා දැන් මූ සල්ලි දීලා වැඩේට සෙට් වෙන්න හදන්නේ කියලා. කෙල්ල ඉතින් මෙහෙම කිව්වා. හරි සර්. තව 5000ක්වත් දෙන්න. මම පිරිමැදලා දෙන්නම්. ගමරාල සතුටින් සල්ලි දීලා ඇස් දෙකක් පියාගෙන බලාගෙන හිටියා. කෙල්ල ඇවිත් ගමරාලගේ අමුඩේ අස්සට අත දාන්න හදනකොටම ගමරාල අමුඩේ අස්සෙන් පරණ තැම්බූ බතල කෑල්ලක් එළියට අරන් මෙහෙම කිව්වා. නෝනා මම කිව්වේ මේ බතල කෑල්ල ගැන. මම මේක කුමුරින්දන් එනකොට අමුඩේ අස්සේ ගහගෙන ආවේ පස්සේ කන්න කියලා. දැන් මේකේ වැලි ගෑවිලා. පුළුවන් නම් මේක පොඩ්ඩක් හොදලා දෙන්නකෝ. කෙල්ල අර මඩ කෑවුණු බතල කෑල්ල අතේ තියාගෙන මුගේ තියෙන අමු මෝඩකම දැකලා අන්තිමේටම මෙහෙම කිව්වා. අනේ ගමරාලයෝ මම හිතුවේ උඹ මට ලොකු වැඩක් දෙයි කියලා. ඒත් උඹ ඔය අමුඩේ එන්ජිනේ තියන්නේ බතල කෑල්ලක් විතරයි කියලා මම දැනන් හිටියේ නෑනේ. ලිදීලා බතල හොද ගන්න තරම් උඹ බලගත්ු හරකෙක් කියලා මම අදයි දැනගත්තේ. ඵලයන් ඉක්මනට ඔය බතල කෑල්ලක් තරම් කුඹුරටම. මොකද උඹ හරියන්නේ මේ සීතල කාමරේට නෙමෙයි උඹේ කුඹුරටම තමයි. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් මේ ආතල් වීඩියෝ දිගටම බලන්න Logic Camda YouTube channel එකත් subscribe කරන්න කියලා කියනවා. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.